සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා යහළු යෙහෙළුවනේ දරුවනේ. ඉතින් මම ඔයාලා අද සුන්දර තැනකට එක්කන් යන්නයි සූදානම් වෙන්නේ. මේ තමයි ධාතුසේන නිරිඳුන් කර වූ කලාවැව ජලයෙන් උපවත්වන සුන්දර කලාවැව ජනපදය. මේ ප්‍රදේශයේ ගම්මාන රාශියක් තියෙනවා මේ ජලයෙන් පෝෂණය වෙන. ඉතින් ධාතුසේන රජතුමාට පින් සිද්ධ වෙන්න එදා ඉඳන් අද පටන්ම මේ ජනපදවල මිනිසුන් බොහෝම ශාස්ත්‍රීය ජීවිත ගත කළා. කීර්තතු යාන වාහන හැම අතින්ම ස්වයං පෝෂිත සුන්දර ප්‍රදේශයක් තමයි මේ ඔයාලට පෙනෙන්නේ. ඉතින් ඔයාලත් මේ ප්‍රදේශේ බලන්න මේ එනවා නම් තමයි හොඳ. මේ කලාවැව බණ්ඩ එක ගොඩාක් අය ඇවිල්ලා මෙතන මේ හරි මේ නිදහසේ නිස්කලංකව කෑම ගෙනල්ලා කාලා සතුටින් ඉඳලා යනවා. මම මේ ඔයාලට පෙන්නන්නේ මේ වීඩියෝ එකෙන් මේ වැවෙන් පෝෂණය වෙන සුන්දර ප්‍රදේශය විතරයි. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මහා කලාවැව, මහා ජලාශය. ඒ ධාතුසේන නිරිඳුන් එකලයේ කර වූ මේ මහා වැව නිසා අද ජනයා දහස් ගණන් මේ ජලයෙන් ප්‍රයෝජන ගන්නවා. ලස්සනට කුඹුරු වගා කරලා ලස්සනට මේ වෙනත් භෝග වර්ග බලන්නකෝ අර පේන මේ පොල් වතු මොන තරම් පොල් වතු ගොඩක් පේනවද කියලා. ඉතින් මේ දේවාලෙත් අපිට හරිම සුවිශේෂයි. ඉතින් මේ ධාතුසේන නිරිඳුන් කාලේ හිටියේ මේ කාල කියන කෙනා සම්බන්ධ මේ ලොකු මේ තොරතුරු තියෙනවා. ඉතින් මේ දේවාලෙත් මේ වැව ආරක්ෂා කරන තැනක් කියලා හිතන්න පුළුවන්. ඉතින් මිනිස්සුත් ගොඩාක් මේ දේවාලෙට ඇවිල්ලා සාත්තු කරගෙන යනවා. වසරකට වරක් මහා පෙරහැරක් මංගල්‍යයක් කරවනවා. ඉතින් කිරි උතුරවනවා මේ තැන. ඒකේ මේ සෞභාග්‍ය උදා වෙලා කියලාත් හිතන්නට පුළුවන්. ඉතින් මිනිස්සු නම් හරීම ස්වයං පෝෂිත ජීවිත ගත කරනවා කියලා ඔයාලට පෙනෙයි. වැවට පහලින් තියෙන මේ ගම්මාන ටික දැක්කහම. හොඳට මේ මිනිස්සු කම්මැලි නැතුව මේවා කරපු නිසා තමයි අද මේ වගේ සුන්දර ප්‍රදේශයක් බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න මේ කලාවැවට ඇවිල්ලා කලාවැව මේ බණ්ඩ එකේ බොහොම විවේකයේ ගත කරන්නට පුළුවන් ස්ථානයක් මේ කලාවැව කියන්නේ. මේ කලාවැවට ඇවිල්ලා ඔයාලත් මේ සුන්දර ජීවිතය මේ විවේකයේ ගත කරන්නට සූදානම් වෙලා ඉන්න. කෑවිලි හදාගෙන බීම වර්ග අරගෙන මේ හරිය කඩ නෑනේ. ඉතින් ගත කරන්න එනවනම් ඒ අවශ්‍ය කරන හැමදේම අරගෙන තමයි එන්න ඕනන්නේ. නැත්තම් ඉතින් මේ වගේ තැනක බඩගින්න ඉඳලා මේ වතුර තිබැහැ ඉඳලා ගියාට ඒකේ කිසි මිහිරතාවයක් නැහැනේ. ඒ නිසා මේ උන්න බලන්නකෝ මේ බොහෝ දුර බැහැරෙන ඉඳන් ඇවිල්ලා වන්දනා නඩ මේ නතර කරලා මේ ස්ථානයේ කෑම කාලා සතුටු වෙලා යනවා. ඉතින් හැබැයි අපි මේ මොන දේවල් කරත්
මේ අපි මේ තැන් අපිරිසිදු කරන්නට හොඳ නැහැ. ෂෝපින් බෑග් වර්ග එතකොට මේ බීම බීලා ප්ලාස්ටික් බෝතල් ඒවා කෑම කන ඒ වගේ ඉතුරු අඩු ඒව නම් දාලා මේවා අපිරිසිදු කරනවා නම් එයාලා මේ පරිසරයට බොහෝම අගෞරව කරන අය. ඉතින් ඒවා අපි ලස්සනට තියාගත්තොත් තමයි අපිට මේ වගේ යම්කිසි වින්දනයක් ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ඔයාලා නිරතුරුවම සිතන්න මේ අපේ ශ්‍රී ලංකාදීපේ තියෙන බොහොම අපි ආරක්ෂා කරගත යුතු තැන්. ඉතින් මේවා අපි මේ වගේ විනෝදේ ලබනවා මෙන්ම මේවා අපි ලස්සනට තියාගන්න ඕනි. කිසිම කුණු කසල මේ ස්ථානවල දමලා යන්න එපා. ඒවා අපි අරගෙන ආවා මෙන්න අරගෙන යන්නටත් අපි කල්පනා කරන්නට ඕනේ. ඉතින් හරිම ලස්සන තැනක් මෙතන. ඔයාලා ඇවිල්ලා මෙහි සුන්දරතාවය විඳගන්න. පහළ ගම්මාන එතකොට මේ පැත්තෙන් මහ විශාල කාලාවැව බලලු වැව මේ පිහිටලා තියෙනවා. ඉතින් ඒ වැව් දෙකට පහළින් තමයි මේ ලස්සන ජනපදයේ පිහිටලා තියෙන්නේ. ඉතින් අපි මේ ජනපදවල ඉඳගෙන අපි නොයෙක් වෙල හෙළඳාම් ගෝවිතැන් ඒ විදිහට තමයි අපි මේ මාළු රක්ෂාවත් කරන අය මේ පරිසරයේ ඉන්නවා. මේ කලාවැවින් මාළු බාලා හැමතැනටම බෙදා හැරලා ඒ වගේ ජීවත් වෙන කොටසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඉතින් අගහිගයක් කියලා කිසිම දෙයක් මේ පරිසරයේ නැහැ. ඉතින් ඔයාලා මේවා බලලා සතුටු වෙන්න තමයි ඔයාලට තියෙන්නේ. අපේ රටේ මේ වගේ සුන්දර පරිසරයක් සුන්දර ප්‍රදේශයක් තියෙනවා කියලා ඔයාලට ඒත්තු ගන්නන්නටයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඔයාලත් එන්න මම නැවත කියන්නේ මේ කලාවැව බලන්න ආපුවම අපිට මේ ළඟපාතම තියෙනවා මීටර කීපයක් යනකොට මේ විජිතපුරය දුටුගැමුණු රජුරුවන්ගේ මලනුවන් තමයි මේ විජිතපුර මේ පන්සල කරවලා තියෙන්නේ සද්ධාතිස්ස කුමාරයා. ඉතින් මේ හරියේ මේ විජිතපුර ප්‍රදේශයේ මහා යුද්ධයක් ඒ කල තිබිලා තියෙනවා. ඉතින් ඔයාලට විජිතපුරයට පැමිණියොත් ඒ රජවරු කඩුව ගෑගල ඒ වගේම ලස්සන චෛත්‍ය නිර්මාණ විසිතුරු මේ බෞද්ධ චිත්‍ර ඒවා දැක බලා ගන්නට ඔයාලට අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඉතින් මේ ලස්සන රාජධානිය නරඹන්නට ඔයාලා පැමිණෙන්න කියලා මම නැවත ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයේ අපි නිරතුරුව යනවනේ මේ වන්දනා ගමන් ඒ වෙනකොට මේ කලාවැව ප්‍රදේශයේ බලලා විජිතපුරේ වැඳගෙන අවකන පිළිම මහන්සියත් වැඳගෙන බලාගෙන යන්නට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා මේ හොඳ ගමනක් මේ වගේ ගමනක් යනවා කියන්නේ හොඳ යහපත් ගමනක්. ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්නට තියෙනවා. දූ දරුවන්ට ගොඩාක් දේවල් මේ වගේ ඉගෙන ගන්නට තියෙනවා. ඉතින් මේ ධාතු සේන නිරිඳුන් මේවා ඉදි කරලා මේ මහා වැව ඉදි කරන්නට
තමන්ගේ ජීවිතේ පවා පුද කරලා මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක බොහෝ දිග කතාවක්. ඒ නිසා පොතපතින් ඒවා පරිශීලනය කරලා ඒවා දැනගන්නට ඕන. ඉතින් අපේ ඉතිහාස කතා අපෙන් බැහැර වෙලා යන මේ වගේ කාලයක දූ දරුවෝ මේවා පරිහරණය කරලා මේ වැව් පිළිබඳ මේ දේවල් දැනගෙන රටට දැයට වැඩ ඇති දරුවෝ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාවයි. ඉතින් ඒ කාලේ රජවරු ඒ ඉදි කළ වැව් නිසා අද මේ මොනතරම් ජනපදයේ ඉදි වෙලා තියෙනවද, මොනතරම් එදා ඉඳන් අද වෙනතුරු මිනිස් ජීවිත මොනතරම් ස්වයං පෝෂිත වෙලා තියෙනවද. ඉතින් ඒ අටගියාව ගැන අපි මෙනෙහි කරොත් මේ අටගියාවත් හරිම සුන්දර වෙන්නට ඇති. ඒ මිනිස්සු හරි ගැමි පරිසරවල වල ඉඳගෙන මේ කුඹුරු නිර්මාණය කරලා කේත්‍රතු වගා කරලා වෙනත් භෝග වගා කරලා මේ පළාත් ලස්සනට හරි ගස්සලා තියෙනවා. මේ පෙනෙන්නේ මේ කලාවැවින් වතුර ජලය පහතට යන්න පහත් කරපු ස්ථානයක්. ගම් වතුර කාලෙට මෙතනින් තමා වැඩි වතුර බැහැර කරන්නේ. ඉතින් මේ ජලය උනත් ඉතින් අපිට වැඩි වුණොත් ඉතින් ඒකෙන් හානියක් නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අපේ අය මෙතනින් බන්ට් එක කපලා පහලට වතුර ඇරයි යන තැනක් තමයි එතන. ඉතින් ලස්සන ගම්මාන විසිතුරු දේවල් මේ පරිසරයේ බොහෝම තියෙනවා. ඉතින් මට හරි ආසයි මේ ගම්මාන මැද්දෙන් ගිහිල්ලා ඇවිදලා එන්න. ඒත් ඉතින් අපි මේ වැව් බන් ටික දිගේ විතරනේ යන්නේ. අපිට ඒ උනත් පේනවා අර ඈත සුන්දර ලස්සන ගම්මාන කේත්‍රතු යායවල් බොහොම ලස්සනට අලංකාරව පෙනෙන හැටි. ඉතින් ඔයාලා මේ කලාවැව ප්‍රදේශයට ඇවිල්ලා මේවා නරඹලා රස විඳලා විවේකයෙන් ඉඳලා යන්න. ඉතින් මම මේ මගේ කතාව අවසන් කරනවා. ඉතින් ඔයාලට ඒක හොඳයි කියලාත් හිතෙනවා ඇති. කොහොම වුණත් කමන්නේ. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ප්‍රදේශයේ කඩවර දෙවියන්ගේ ආශිර්වාදයක් ඔයාලට ලැබේවා. එන යන සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණය තුනුරුවන්ගේ ආරක්ෂාව සැලසේවා කියා ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝව නතර කරනවා. තුනුරුවන් සරණයි සියලු දෙනාටම.